කිලෝමීටර්ස් view point එකෙන් පස්සේ අපි ඊළඟට යන්නේ නුවරඑළිය තවත් ලස්සන තැනක් බලන්න. මේ තමයි සඳතැන්නට යන පාර. ඔයාලා සඳතැන්නට යන නම් නුවරඑළිය ටවුන් එකේ ඉඳන් බදුල්ල පාරේ ඇවිල්ලා ග්‍රෙගරි වැව අයිනෙම තියෙනවා මාගස්තොට කියලා හන්දියක්. ඒ මාගස්තොට හන්දියෙන් වමට දාන්න. මාගස්තොට හන්දියේ ඉඳන් සඳතැන්නට තියෙනවා කිලෝමීටර් 1.5ක වගේ දුරක්. කිලෝමීටර් 1.5 පහු කරලා ඔන්න අපි ඇවිල්ලා තියෙනවා සඳතැන්න මේන් එන්ට්‍රන්ස් එක ළඟට. මේ සඳතැන්න ගැන විස්තරයක් කිව්වොත් මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ තමයි පාලනය වෙන්නේ. සීතා එළිය රජයේ බීජ නිෂ්පාදන ගොවිපලක් තමයි මෙතන පිහිටලා තියෙන්නේ. ඔයාලා එන වාහනේ මේ පාකින් ඒරියා එකේ නවත්තලා මෙන්න මේ පේන ටිකට් කවුන්ටර් එකෙන් ගන්න ඕනේ ටිකට් එකක්. එක්කෙනෙක්ට වෙනවා රුපියල් 100ක්. තව දෙයක් කියන්න ඕනේ අපි එන වාහනවල මේ ගමන යන්න දෙන්නේ නැහැ යාලා. ඒකට ගන්න ඕනේ අපි සෆාරි ජීප් එකක්. සෆාරි ජීප් එකේ ටිකට් එක වෙනවා රුපියල් 3000ක්. ඉතින් අපි මේ ටිකට් එකත් අරගෙන අපේ ගමන යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මූන්ස් ප්ලේන් බලන්න යන්න අද ඉන්න යාළුවෝ දෙන්නෙක් ලක්ෂානුයි ජෝති. ඉතින් මේ දෙන්නත් ඉන්නවා අපේ ගමනට අද. මේ වාහනේ 6 දෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් ඔයාලා යාළුවොත් එක්ක එන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඔන්න 6 දෙනෙක්ව සෙට් කරගන්න වැඩේ ලේසි. මේ ටිකට් කවුන්ටර් එකේ ඉඳන් සඳතැන්න view point එකට තියෙනවා කිලෝමීටර් 3.8ක වගේ දුරක්. එන්න ඒ දුර තමයි අපි මේ සෆාරි ජීප් එකේ යන්නේ. මේ සඳතැන්නට යන පාර ගැන පොඩි විස්තරයක් කියන්න ඕනේ. මේ පාර හරිම පටුයි. ඔයාලට මේ පේනවා ඇති. මෙන්න මේ එන ට්‍රැක්ටර් වලටයි අපි යන සෆාරි ජීප් වලට විතරයි මේ පාරේ යන්න පුළුවන්. පාර පටුයි වගේම ලොකු වලවල්, මඩ වලවල් පහු කරගෙන තමයි යන්නේ. ඉතින් මේ අත්දැකීම අපිට තවත් රසජනක අත්දැකීමක් වුණා. අපිට හම්බෙච්ච ඩ්‍රයිවර් අපිට ඒ අත්දැකීම හොඳටම ලබා දුන්නා. ඉතින් ඔයාලගේ ජීවිතේ එකපාරක් හරි යන්න ඕන ගමනක් මේක. ඉතින් මෙතනින් එහාට අපි බලමු සඳතැන්න view point එකට යන ගමනේ මොනවද අපිට හම්බ වෙන ලස්සන තැන් කියලා. අංශක 360ක වීව් එකක් බලා ගන්න පුළුවන්. මූන්ස් ප්ලේන් වලට තමයි අපි දැන් මේ ආවේ. මේ පල්ලෙහා නතර කරලා තියෙන අපි ආව සෆාරි ජීප්. මේ මූන්ස් ප්ලේන් view point එකේ උඩම තට්ටුවේ ඉන්න අපිට පැය භාගයක වගේ කාලයක් හම්බ වෙනවා.
අපිත් එක්කාව ඩ්‍රයිවර් මල්ලි මේ විස්තර කරන්නේ සඳ තැන්නට වටේම පේන තැන්. අපි මේ ඉන්නේ දේශගුණ කලාප දෙකක් මායිම් වෙන තැනක. සඳ තැන්න පිහිටලා තියෙන්නේ මධ්‍යම පළාතේ අර ඈතින් පේන එතකොට ඌව පළාත. මෙතනින් පහළ තමයි බෝමුරු ඇල්ල ගලා බසින්නේ. මධ්‍යම පළාතෙන් පටන් ගත්ත බෝමුරු ඇල්ල ගලාගෙන වැටෙන්නේ ඌව පළාතට. මෙතන පහළින් බෝමුරු ඇල්ල ගලාගෙන ගියාට බෝමුරු ඇල්ල බලා ගන්න නම් අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ ඈතින් පේන්නේ කිකිලියාමාන කන්ද. අර ඈතින්ම පේන්නේ නුවරඑළිය ටවුන් එක. ඩ්‍රයිවර් මල්ලි කියපු විදිහට අර සුදු පාට බිල්ඩින් එක ඇවිල්ලා අර ලියරේට් හොටෙල් එක. අර ඈතින් පේන්නේ ග්‍රේට් වෙස්ටර්න්. ලංකාවේ තුන්වෙනියට උසම රේල්වේ ස්ටේෂන් එක තියෙන්නේ එතන. මේ තියෙන්නේ ස්ලීපින් මවුන්ටන් එක. මිනිස්සෙක් නිදාගෙන ඉන්නා වගේ හැඩයට පිහිටලා තියෙන නිසාලු මේකට ස්ලීපින් මවුන්ටන් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ තියෙන්නේ කිරිගල් පොත්ත කන්ද. මේ මොනවා බලා ගන්නත් අපි වගේ මීදුම නැති දවසක ඔයාලා මෙතනට එන්න ඕනේ. සඳ තැන්නේ මේ ලස්සනත් බලාගෙන අපි මෙතනින් යන්න පිටත් වුණා. අපි ඊළඟට යන ලෑස්තිනේ බෝමුරු ඇල්ලට. බෝමුරු ඇල්ලට යන්න සඳ තැන් ඉඳන් එන්න ඕනේ මාගස්තුට හන්දියට. මාගස්තුට හන්දියෙන් වමට දාලා බදුල්ල පාරේ කිලෝමීටර් 8කට පස්සේ තියෙනවා රේන්ද පොළ හන්දිය. එතනින් වමට දාලා කිලෝමීටර් 7මාරකට පස්සේ අපිට හම්බ වෙනවා බෝමුරු ඇල්ලේ කාර් පාක් එක. මෙතන තියෙන ටිකට් කවුන්ටර් එකකින් රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක අරගෙන මෙන්න මේ විදිහට තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. බෝමුරු ඇල්ල පාමුලට යන්න තියෙන පාර නම් හරිම රසවත්. දියැල්ල පාමුලට යන්න තියෙන පාරවල් දෙකක්. මේ පාරයි මෙන්න මේ පාර. අපි අද තෝරගන්නේ මෙන්න මේ පැත්තේ පාරෙන්. දියැල්ල ලස්සනටම පේන්නේ මෙන්න මේ පැත්තේ පාරෙන් ගියොත්. අපි ගිය දවසේ වැඩි වතුර තිබ්බේ නැති නිසා අපි ගියා. නැත්තම් ගමන නම් භයානකයි. අද දවසේ අන්තිම නැරඹුම් ස්ථානය. බෝමුරු ඇල්ල.